රේසඩවතින්ගේන තුන්ෙන් ලැරවල් ටියටරල්ලිකට වලා සාදරෙන් පිළිගන්න වාල් තම්නෙට්ලික දකින්නති අපි අද මොකද කතා කරන්න යන්න කියලා පේද කතා කරන්න යන්නේ කොහොමද ලැරවල්ල රවට් වස් ඇන් බ්ලේඩ් ෆයිල්ස් වැඩ කරන්න කියලා හරි මුලින්ම මංවලට කියල දෙන්නම් කොහොමද මේ ලැරවල් ප්‍රජෙක්ටක් අපි ක්‍රියේට් කරගන්න කියල් හරි මේකට ක්‍රම දෙකක් තියෙනවා වල ලැරවල් යාල ඔෆිසිල් වෙබ්සයිට්කුත් යාල මෙතන ක්ෂන් ඇද්දී ලදයෙනවා කොම්පොස ගලෝබල් රික්වයි ලැරවල් ඉස්ටෝල එක අප ඉස්ටෝල් කරලා ඊට පස්සේ ලැරවල් නිව් කියලා අපිට ඇප් එක හදාගන්න පුළුව හරි ම මේ තෙඩ්ඩ වලට වෙන්න කොහොද කරන්න කියලා වල මුලින්ම මෙන මේ කොම්පොස ගලෝබල් රික්වයි ලැරවල් ඉස්ටෝල කිය කමාන්ඩ එක වාලගේ CMDගේ මෙන්න මේ විදිහට CMD ඕපන් කරලා විදිහට රන් කරගන්න එතකොට එයාලා ලැරවල් ඉන්ස්ටෝල් එක ඉන්ස්ටෝල් කරගන්නවා වලගේ සිිස්ටම් එකට ඊට පස්සේ වාල්ට තියෙන්නේ ප්‍රජෙක්් එක ක්‍රියට් කරග ප්‍රජෙක්් ක්‍රේට් කරන හරිමසි වාල මොක්කර වාල ඩිරෙක්ට් එක ක්‍රියට් කරගෙන එතන CMD එක මේ විදිර ඕපන් කර එතන වාල ටයිප් කරන්න ලැරවල් නිව් කියලා මේ විදිර ටයිප් කරත් ප්‍රමාණුවත් වාල්ට නැත නමක් දෙන්න පුළුව ගොන්දරට එක්සාම්පල් කියලා දෙන්න හරි එතකොට වාල්ට බේනවා ලැරවල් ලෝගගත් එක්ක මේ විදිහට ප්‍රජෙක්්ට ක්‍රියට් කරන්න හනු හරි මම දැනට නන් දෙන්න මොකද ම බ්ලේඩ් ෆයිල්ලයක් එක යන්න යන්නේ හරි පෙස්ට දෙමු හරි ටස්දවාල්ට පේනවා මෙතන ප්‍රජෙක්් එක ක්‍රියේට්නවා ලැරවල් 12.0.7 වලි ඒටක් වෙලායනවා සාමාන්‍ය ෆයිල්ස් ටික ඩවල්ල ස්ටල්ලන පේතික එම හරි ඔගුලන පේනවා දැන් අප ඇ් එක ඉන්ස්ටොල් ඉවරයි ලැරවල් ලැප් එක දෙල් ලැරවල් ලැප් එක CD විම අම එක්සම්පල් ලැප් කියල ඇතු මගේ CD එක්සම්පල් ලැප් කියකට CD වුණ ඉටස් මම එක මගේ පෝඩ්ඩගේ ඔපන් කරගන්න පෝඩ් කියලා ටයිප් කල් එන්ට කරාම වාලගේ ඩිෆෝල්ට් කෝඩ්ඩට එක මේක ඕපන් එනවා ඔන්න තොටාල දන්න ඔ ස් කෝඩ්ඩගේ ලැරවල් ලැප් එක ඕපන් කරගන්නෙත් කියල ඔලට මේක මුලින්ම ගත්තකම අපි සාමාන්‍යයෙන් මේක බලාගන්නවනේ අප මොකද යස් කරන ඩේට බේසික් කියන එක ලැරවල් ඇ් එකට කියන්න ම දැම ඉන්ස්ටෝල්නකට MySQL සර්ව සිටප් කරපු නිසා ඔටෝමටිකලි මෙතන ඩේටබේස් කනෙක්ෂන් එක MySQL කියලා ඩේටබේස් නේම් එක එක්සම්බල් ලැබ් කියලා දීලා තියෙන වල සාමාන්‍යෙන් ලැරවල් ලැප්යක් ගත්තකම මේ දෙක චේන්ජ් කරගන්න ඩේටබේස් කනෙක්ෂන් වාලා කැමති ඩේටබේස් එකට සහ ඩේටබේස් නේම් එක මම නම් මෙතන රෙකමන්ඩ් කරන්නේ ඔයාලට පළවෙනි පාරට යනකොට MySQL database එකත් එක්ක යන්න කියලා. ඊට පස්සේ database name එක change කරන්න. ඊට පස්සේ ඔයාලගේ සාමාන්‍ය database user name එක MySQL යනවා නම් root තමයි. password එකක් ඉන්නේ. ඔයාලා ඒ දෙක මොහොත setup කරගෙන ඉඳලා නම් ඒවා මෙතෙන්ට දාලා apply කරගෙන මේක save කරගන්න. හරි. ඊට පස්සේ මම මේකේ තියෙන දේවල් ටික පොඩ්ඩක් explain කරන්නම්. ඔයාලා මේ දේවල් ගැන කිසිම දෙයක් ගැන worry වෙන්න ඕනේ නැහැ. ඔයාලගේ මේ JSON files, package log JSON files, white config JS ෆයිල් ගෙන වාලයකට මොරිවෙන්න ඕන්නෑ වාල මෙතන මූඩ විසල්ලාම් බලන්න වාලගේ රවට්ස් ෆෝල්ඩ එකට රව් ෆෝල්ඩ එක මෙන්න මේ සොරි රව් ෆෝල්ඩ ඕස රවට්ස් ෆෝල්ඩගේ web.php කට මෙතන තමා තියන්න වාලගේ සම්පූර්ණ ඇපලිකේෂන්ගේ රවට්ස් ටික ඒගන්න වාල සාමාන්‍ය දැ මෙතර ලිල තින එක රව් එකයි මෙ ලිල තියන්නේ හෝම් ඩිරෙක්ටි රව් එක එයා කියල තින කවර හෝම් ඩිරෙක්ට රව් එකට ගියොත් මෙන්න මේ විව් එක රිටර්න් කරන්න හරි මම එක දව ුට්ටක් එක්ස්පලේන් කරන්න මංවල්ට මොකලින් වීඩියෝලත් කිව ලැරවල් කියන්නේ MVC ආර්කිටෙක්ච යටතේ හදලා තියෙන ෆ්‍රේම්වර්ක් එක එතකොට මේක තියෙන රවට්ස් තියෙනවා ඉරවස වියස් තියෙන කන්ට්‍රෝලස් තියෙනවා මොඩල්ස් තියෙන ඉට මෙතන මම පෙන්න්න යන්නේ රවට්න් විය් ගැන හරි රවට් එකක් කියලා කියන්නේ මෙන්න මෙතන දීලා තියෙන ස්ලෑශ් එක කියන්නේ මේ හෝම් ඩිරෙක්ටරේට යන්න කියලා තියෙන්නේ ඒ කියන්නේ අම ඇප් එක රන් කරපු ගමන් යා හෝම් ඩිරෙක්ටර් එකට ගිහිල්ලා එයා මෙන්න මේ විව් එක ඉගැන විව් එකක් රිටර්න් කරනවා පිට හරි මුලිමල මොද මේ වෙල්කම් කියන්න වෙල්කම් කියන්නේ රිසෝසස් ෆෝල්ඩ එක වියස් ඇතුළේ තියෙන මෙන්න මේ welcome.blade.php එක තමා මේ ඔයාලට රිටර්න් කරන්න මෙන්න මේ URL එකට ගිය හරි මම එක පෙන්න්න වාල්ට කරලා වාල්ට ලැරවල් ඇප් එකක් රන් කරගන්න මුළුවන් ටයිප් කරගන්න දී නොවාලගේ ටර්මිනල් එක ඕපන් කල් අවල්ට පුන ටර්මිනල් එක කන්ට්‍රෝල් ජ කලික් කරල ගන්න පුළුවන් එහමන්දතව ටර්මිනල් ගෙන නිවටර්මින් කියලාගෙන මෙදි ටර්මිල්ලක් ගන්න PHP ආටිසන් සර්ව් කියලා
ටයිප් කරාම ඔයාලට සර්ව එක රන් කරගන්න පුළුවන්. හැබැයි මං ඊට කලින් රෙකමන්ඩ් කරනවා මුලින්ම PHP ආටිසන් මයිග්‍රේට් එක ටයිප් රන් කරලා ඉන්න. මොකද ඔයාගේ මුළු ඩේටාබේස් එකම ඩේටාබේස් එක ටේබල්ස් දාලා දේවල් වගේ ඩේටාබේස් එකට බැකප් කරගන්න ඕනේ. මුලින්ම PHP ආටිසන් මයිග්‍රේට් එක ටයිප් කරන්න. එතකොට අහනවා එක්සාම්පල් ලැබ් කියලා ඩේටාබේස් යන්න ක්‍රියේට් කරගන්න කියලා එන්ටර් ප්‍රෙස් කරපුවම ඔටෝමැටිකලිම ඩේටාබේස් එක ක්‍රියේට් කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන්නේ PHP ආටිසන් සර්වර් කියලා ටයිප් කරලා එන්ටර් ප්‍රෙස් කරන්න. එතකොට යා ලෝකල් හොස්ට් එකේ 8000 පෝට් එකේ වාගේ සර්වර් එක හොස්ට් කරගන්න. ඔයා ඒක සිම්පලි ක්ලික් කරලා ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ UI එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. හරි. දැන් මම කිව්වා මෙතන රවුටර් එක ලියලා තියෙන මෙන්න මෙතන ස්ලෑෂ් කියලා. ඒ ස්ලෑෂ් කියලා කියන්නේ හෝම් ඩිරෙක්ටරි එක. දැන් මෙන්න මේ URL එක මෙන්න මේ හෝම් ඩිරෙක්ටරි එක මේක රිටර්න් කරන්න තමයි මේ කියලා තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට යා රිටර්න් කරන්නේ මොකද්ද? මෙතන ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා return view welcome කියලා. මෙතන මේ welcome කියන එක අදහස් කරන්නේ මෙන්න මේ views කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන මෙන්න මේ welcome.blade.php එක. ඒකට මෙන්න මේ ෆයිල් එක. එතකොට මෙන්න මේ ෆයිල් එක තමයි අපිට රිටර්න් වෙන්නේ. හරි. මම මේ ෆයිල් එකේ තියෙන මොකක් හරි ඉතින් පොඩි දෙයක් වෙනස් කරලා පෙන්නනවා. දැන් මෙන්න මෙතන ඔයාලට තියෙනවා මෙන්න මෙතන deploy now කියලා බටන් එකක්. අපිට පුළුවන් ඔය බටන් එක මෙන්න මෙතනින් චේන්ජ් කරගන්න මොකක් හරි මෙතන අපිට සෙලින් විදිහට ටයිප් කරගන්නම්. හරි. ඔක මම ටයිප් කළා. මම දැන් මේක රිෆ්‍රෙෂ් කරගත්තොත් හරි ඔයාලට පේනවා මේ බටන් එක චේන්ජ් වුණා. ප්‍රෙස් ඩෙව් කියනම ටයිප් කරපු එකට. එතකොට ඒ විදිහට තමයි ඔයාලා සාමාන්‍යයෙන් මේකේ views create කරගන්න ඕනේ blade use කරලා. ඉස්සරහට බලමු තව මොන දේවල් වලින් views create කරගන්න පුළුවන් කියලා. මම දැනට මේ වීඩියෝ එකේ blade.php එක තමයි යන්නේ. blade.php වලට වෙන තනගෙන මේක හුඟක් දුරට තියෙන්නේ HTML and CSS. මෙතන නම් 10 CSS use කරලා දෙනවා. normal CSS bootstrap උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට view එක සම්බන්ධයෙන් ඒ ටික තමයි ඔළුවේ තියාගන්න ඕනේ. ඊට පස්සේ routes වලට ආවම මේ විදිහට. හරි. බලමු කොහොමද අපි simple route එකක් create කරගන්න කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ route එකම copy එකක් ගන්න. අරගෙන මම මෙතන route එකක් ලියා ගන්නවා test කියලා. හරිද? test කියලා route එක ලියලා මට දැන් ඕනේ test කියලා view එකක් return කරන්න. මම මෙතන views වලට කියලා new file එකක් හදලා මම මෙතන හදා ගන්නවා test.blade.php. හරි. ඒ ෆයිල් එක ඇතුලේ මම simply h1 tag එකක් දාගෙන test කියලා ෆයිල් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මම මෙතන ලියලා තියෙනවා මම route එක get method එකෙන් test කියන route එකට මෙයා ගියොත් මට return කරන්නේ test කියන blade ෆයිල් එක. හරි. මම මේක save කරගත්තා. දැන් run කරලා බලමු. දැන් මේක run කරලා බලමු. /test කියලා මෙතන type කරලා පස්සේ මෙන්න මේ test කියන URL එකට ඔයාලට පේනවා මම ඩිරෙක්ට් වෙලා තියෙනවා. මෙන්න තියෙන URL එක මෙන්න තියෙනවා blade ෆයිල් එක. ඒ කියන්නේ මෙන්න මේ අපි හදාගත්ත blade ෆයිල් එකට තමයි මේක රිටර්න් වෙලා තියෙන්නේ. හරි. එතනින් ඒක ඔළුවේ තියාගන්න. හරි. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි මේක පොඩ්ඩක් පිළිවෙලකට මේ වැඩේ කරන්නේ. පිළිවෙලක් කියලා කියන්නේ දැන් ඔයාලා මෙතන පේනවා දැන් මෙතන route folder එක ඇතුළේම තමයි මෙන්න මේ ෆන්ක්ෂන් එකක් ලියලා තියෙන්නේ. ඇත්තටම මේක පිළිවෙලක් නෑ. ඒක ටිකක් අපිළිවෙල වැඩක්. හරිද? ඒ හින්දා අපි මුලින්ම කරන්න ඕනේ මේකට අපි control එකක් create කරගන්න ඕනේ. මොකද අපි control එකේ තමයි අපි හැම කෝඩ් එකක්ම type කරන්නේ අපේ back end එකේ functions වලට අදාළ. හරිද? මම ඒක net වලට පෙන්නන්නම්. ඔයාලා open කරගන්න terminal එක new terminal එකක් ගන්න. මෙතන type කරන්න PHP artisan make control. ඊට පස්සේ control එකේ name එක දෙන්න. දැන් මම මේකට text control කියලා දෙන්නම්. හැමලි මතක තියාගන්න ඔයාලා control එක rename කරනකොට හැමලි control එකේ name එක මුලින් use කරන්න. සහ ඊට පස්සේ control කියන එක අනිවාර්යෙන් use කරන්න. මේක Laravel වල convention එකක්. ඒ කියන්නේ දැන් ඔයා සාමාන්‍ය test කියලා module එකක් create කරොත් ඒකේ control එක test control. ඒ හින්දා ඒක පොඩ්ඩක් මතක තියාගන්න control එක හැම වෙලෙම අගට control කියලා type කරන්න. හරි. මම දැන් මේක enter එකක් දුන්නාම හරි. එයා කියනවා test control එක create කරගෙන හරි තියෙනවා. බලමු කොතනද තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් තියෙන app http ඊට පස්සේ controller folder එක ඇතුලේ test controller කියලා මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි මෙන්න මේ ෆන්ක්ෂන් එකම මෙතනින් දැනට අයින් කරගන්න. හරිද? ෆන්ක්ෂන් එක අයින් කළා මම මෙතෙන්ට දාගන්නවා මුලින්ම
මෙන්න මේ පේ කන්ට්‍රෝල් එක රව් එක මේ කන්ට්‍රෝල් එක රව් හරි කන්ට්‍රෝල් එක ටයිප් කරගම් මෙතර බඳ හැදමද ටෙස්ට කන්ට්‍රෝල කියලා ටයිප් කරට සවාල්ට පේනවා පස් කෝඩ්ගෙන් දෙවනිට සජස් කරලා තියෙනවා HTTP කන්ට්‍රෝලස් කියලා කන්ට්‍රෝල එක ඒකොල ඩබල් කලික්කරොත් වල්ට පේනවා HTTP කන්ට්‍රෝලස් ටෙස් කන්ට්‍රෝලස් එක මේ විදිර ඇඩ්ඩලා තියෙන සොල මෙතින් දාගන්න මෙතට ක්ලාස් ඊට පස අපි කියන්න ඕනේ ක්ලාස්සගේ ඉන්ඩෙක්ස් කිය ඉන්ඩෙක්ස් කියනම මොකද පැදිලි කරන්න හරි පීදරට නේම ඕන්න අපි ගයින් කරගමු හරි මේ විදිර තමල රව් එක ලියාගන්නේ වෙනම කන්ට්‍රෝලයක් හරි මෙතන මොකක්ද කියලා තියන්නේ රව් එක යන්න ගෙට් එකට ගෙට් එකින් ගන්න ටෙස් කියන රව් එක ඒ රව් එකගේ මෙන්න මේ ටෙස් කන්ට්‍රෝල කියන කා ක්ලාස් එකටවා යන්න ක්ලාසකට ගිහිල්ල ක්ලාස්සගේ තියෙනවා එක ෆංක්ෂන් එක ඉන්ඩෙක්ස් කියලා අන්න ඉන්ඩෙක්ස් කියන ෆංක්ෂන් එක කෝල් කරන්න කියන එක තම මෙතන කියලති හරි දැන් මංවල්ට පින්න නිකමට මේක රන් කරලා අපිට එනවා එර එකක් හරි මඳ මේ රිෆෙෂ් කරන්න හරි හරි මෙන්න මේක ලැරවල තියෙන තව ලේසි විදිහක් කියන්නේ මෙතන වාල්ට සාමාන්‍ය ලස්සන රස් බලාගන්න පුළුවන් අසන රස් කියල දෙන වාලා නෝමල් PHP යස් කල තිරන වාල දන්න එන එරස් සොගක්ම කියවන්න අමාරු ටිය කර ඩීවක් කරන්න අමාරු එවන්න හැබැයි යස් කරන ලැරවල්ලද ඒක ලස්සනට ඒරක මොකක්ද කියලා අපිට කියනද මෙතන අපිට තේරෙනවා කෝල්ට අන්ඩිෆයින් මෙත ටයිස් කන්ටරෝල ඉන්ඩෙක්ස් ගෙන මෙතන ඉන්ඩෙක්ස් කියලා මෙතඩ්ඩයක් නෑ කියල තමය කියන්නේ හරි හරි මුද ටෙස් කන්ටරෝලගේ ඉන්ඩෙක්ස් කල මෙතඩ්ඩයන්න අපි තන මේ මෙතඩ්ඩයක් හදාගමු බ්ලික් ඉන්ඩෙක්ස් එච්චරයි දවස්සේ සෝපන් කරවා රොට්ට කදා ගත්ත මේ අඩිගෙන රිටර්න් view ටෙස්ට් කියල් හරි මේක රීෆිෂ් කල බලමු හරි පරණ විදිහටම අපි රිසාල්ට එක ඇවිල්ල තියෙනවා හැබැයි දැන් වැඩේ පිළිවෙලයි මොකද රව්ට්ගේ අපි රව් එක ඇතුළම ෆංක්ෂන්ස් ලියල නෑමිය වගේ රව් එකක් ඩිෆයින් කරලා කන්ට්‍රෝල් එක ඩිෆයින් කරලා අවශ්‍ය මෙතඩ් එක මොකක්දිගෙන තමක් දෙන්න කියලදී මේ විදිහට වල්ට කැමත් තරම ප්‍රව්ස් අදාගන්න පුළුවන් මංස්රට ෂෝට් කට්සම කියල දෙන්න දැනට මේටික හොදට රිෆ කරල බලාගන්න අර තොට දැවලට අයිඩියක් තියෙන කොහොමද කන්ට්‍රෝලයක් ක්‍රියට් කරගන්න ඊට පස්සේ බ්ලේඩ් ෆයිල් ක්‍රියට් කරගන්න කොහොමද කියලා මගේ මේ වීඩියගෙන් සම්පූර්ණ ම ෝකස් කර මේටිකට ම ස්රට වලට කඩ් එප් එක හදනකොට මේ තව ඇඩ්වාන්ස් ෆීචස්ටියක් කියලා දෙන්නම් මුද අපි තම ඩේට බේස් එකක් ඩේටපිස් නේම අදාගතර අපිතාම් ඩේට බේසිය ටච් කරේවත්නෑ අවල්ට මෙතන ලැරවල්ල රව් එකයි කන්ට්‍රෝල එකයි බ්ලේඩ් එක ගැනයි තම මම ටරල් එකෙන් ගොඩම කියලා දුන්න හරි එන පීලක විඩිය හම්මමු